හරිතලෝ සමග එකතු වෙන ඔබට ආයුබෝවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇන්තූරියම් කීපයක් හඳුනාගන්නේ කොහොමද සහ ඒ වගේ මිල ගණන් මේ දවස්වල කොහොමද යන්න වගේ. ඉතින් ඔයා තවම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මීළඟට දාන වීඩියෝ එකත් ඔයා ළඟටම ගෙන්න ගන්න මතක් කරලා bell icon එක click කරන්න. අද මම මුලින්ම කතා කරන ඇන්තූරියම් මලේ නම තමයි ස්ප්ලෑෂ්. ෆ්ලෑෂ් නෙවෙයි ස්ප්ලෑෂ්. ඉස්සරහට S එකක් එනවා. ඉතින් මෙයාව හඳුනා ගන්න ලේසිම ක්‍රමය තමයි මෙයාගේ මලේ රතු පාටට චූටියට තිත්තිත් තියෙනවා. කියන්නේ රෝස පාටට හුරු මලේ රතු පාටට තිත්තිත් තියෙනවා. සරලවම කිව්වොත් බුලත් කෙල පාරක් ගහලා තියෙනවා වගේ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙයා සාමාන්‍යයෙන් අධික මිල ගණන් යටතේ විකිණෙන මලක්. ඒ කියන්නේ රුපියල් 3500ක් පමණ මේ පැලය වටිනාකමින් යුක්තයි. ඉතින් මෙයාව අඳුනා ගන්න තවත් ක්‍රමයක් තමයි මෙයාගේ පත්‍රය. මෙයාගේ පත්‍රයේ ටිකක් දිගටි ගතියක් තියෙනවා. ඒ වගේම කොළ පාට නිකන් පැහැදිලි කොළ පාටක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ ෆ්ලෑෂ් මල ගැන. අපි කලින් කතා කරේ ස්ප්ලෑෂ්, දැන් කතා කරන්නේ ෆ්ලෑෂ්. ඉතින් කලින් ස්ප්ලෑෂ් එකේ අඳුනා ගන්න පුළුවන් කෙමිය ඉතා චූටි. කියන්නේ ෆ්ලෑෂ් එකට වඩා ස්ප්ලෑෂ් එකේ කෙමිය චූටි. අපි දැන් කතා කරමු ෆ්ලෑෂ් එක හඳුනාගන්නේ කොහොමද කියලා. ෆ්ලෑෂ් එක හඳුනාගද්දී මලේ මැද චූටිවට රෝස පාට තීරුවක් යනවා දැක ගන්න පුළුවන්. ඒ වගේම කෙමියත් රෝස පාටට හුරු කෙමියක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ තරුණ අවදියේදී. ඒ වගේම මල පරිණත වෙනකොට කෙමිය කොළ පාටට හුරු හැඩයට පරිවර්තනය වෙනවා. ඒ වගේම අනිත් ඇන්තූරියම් මල් වලට සාපේක්ෂව මේ මලේ කොළේ ඉතාමත් චූටි. කියන්නේ ෆ්ලෑෂ් මලේ කොළේ චූටි. ඉතින් ඒ වගේ මිල ගණන් කතා කරනවා නම් අනිවාර්යයෙන්ම ස්ප්ලෑෂ් සහ ෆ්ලෑෂ් යන මල් දෙකම රුපියල් 1500 සිට රුපියල් 3500 දක්වා මිල ගණන් වලට විකුණන්න පුළුවන්. ඉතින් මදර් ප්ලාන්ට් එකක් අපිට රුපියල් 3500ක් වගේ මිලකට අලෙවි කරගන්න පුළුවන්. අපි මෙයාව හඳුන්වන්නේ ලිවියම් රෙඩ් කියලා. ඉතින් ලිවියම් රෙඩ් වගේම ලිවියම් ඔරෙන්ජ් කියලා තව මලක් තියෙනවා. ඉතින් මේ දවස්වල මෙයාව රුපියල් 1500 සිට ඉහළ මිල ගණන් වල තමයි අලෙවි වන්නේ. ඉතින් මෙයාව හඳුනා ගන්න ලේසි. මෙයාගේ සුදු පාට මලේ රතු පාට ඉරිරි ගිහලා තියෙනවා වගේ දැක ගන්න පුළුවන්. කෙමියත් ලාරෝස පාටට හුරු ගතියක් තමයි ගනු ලබන්නේ. ඒ වගේම මෙයාව හඳුනා ගන්න ලේසිම ක්‍රමය තමයි මෙයාගේ කොලේ ගොට්ටයක් වගේ තමයි තියෙන්නේ. මේ බලන්න. නිකන් කඩේකින් ගිහින් බඩු ගන්න ගොට්ටයක හැඩය තමයි මෙයාගේ කොලේ තියෙන්නේ. ඉතින් මෙයාව හඳුනා ගන්න ලේසිම ක්‍රමය තමයි ඒක. ඉතින් ඇත්තටම මේ දවස්වල ඇන්තූරියම් මල් වල මිල ගණන් පහළ ගිහින් තියෙන්නේ. ඊට ප්‍රධානතම හේතුව තමයි ටිෂු කල්චර් පැල. ඒ වගේම ආර්ථිකත්වයත් බලපාලා තියෙනවා මිල ගණන් පහළ වැටෙන්න. ඒ වගේම මිනිසුන්ගේ ප්‍රමුඛතාවය මල් වලට අමතරව අනිකුත් දේවල් වල දීලා තියෙන නිසා තමයි මේ දවස්වල මල් වල මිල ගණන් අඩු වෙලා තියෙන්නේ. බැංකොක් කුලට අයිති මෙයාව අපි හඳුන්වන්නේ ලිලී කියලා. ඉතින් සාමාන්‍යයෙන් මෙයා ගොඩක් වෙලාවට පොකුරු පිටින් තමයි හැදෙන්නේ. මෙයාගේ මල් ගොඩක් හැදෙනවා. ඒ වගේම මෙයාගේ පැලයක් රුපියල් 500 සිට ඉහළට අලෙවි කරන්න පුළුවන්. සාමාන්‍ය මල් හැදුනහම එමත් නැත්නම් මදර් ප්ලාන්ට් එකක් රුපියල් 1500ට පමණ අපිට විකුණන්න පුළුවන්. ඇත්තටම මෙයාව හඳුනා ගන්න ලේසි. මෙයාගේ මල සහ වගේම පත්‍ර දෙකම එක වගේ. ඉතින් මෙයාගේ කෙමියත් ඉතා චූටි. ඒ වගේම තරුණ අවදියේදී අපිට දම් පාටට හුරු ගතියක් දැක ගන්න පුළුවන් කෙමිය. ඒ වගේම මෙයාගේ පෙති දෙකක් එනවා මලේ. කියන්නේ මලේ පෙති දෙකක් දැක ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාලට හඳුනා ගන්න පුළුවන් මෙයා ලිලී මලක් කියලා. ඉතින් ඒ වගේම මෙයාගේ පැල ගොඩාක් පෝ වෙනවා. මෙයා ඉතාමත් වටිනා මලක්. ඉතින් ඔයත් කැමති නම් ඔයාටත් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාට මිලදී ගන්න අවශ්‍ය විදිය මම කමෙන්ට් එකකින් දාන්නම්. මෙයාව හඳුන්වන්නේ මිලියන් ෆ්ලවර්ස් කියලා. සාමාන්‍යයෙන් මෙයාව හඳුනා ගන්න ගොඩාක් ලේසි. මෙයා රතු පාටට හුරු ඒ වගේම කහ පාටට හුරු කෙමියක් තියෙන ලස්සන මලක්. ඒ වගේම මෙයාගේ පෙති දෙකක් තියෙනවත් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ පත්‍රය සහ මල දෙකම උඩට හැරිලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඒ වගේම පත්‍රයේ ගොටුවක ආකාරයෙන් තියෙනවා දැක ගන්න පුළුවන්. මල සහ පත්‍රයේ දෙකම එක වගේ.
ඒ වගේම මෙයා පරිණත වෙනකොට එහෙමත් නැත්නම් වයසට යනකොට මලේ පෙත්ත මෙරුන් පාටට හුරු ගතියක් එනවා. ඒ වගේම කෙමිය තද කොළ හුරු ගතියක් හැරෙනවා. ඉතින් මෙයාව සාමාන්‍ය රුපියල් 3500කට වගේ මිලකට අලෙවි කරන්න පුළුවන්. ඒ කියන්නේ මදර් ප්ලාන්ට් එකක් රුපියල් 3500ක් පමණ වෙනවා. මෙයා නම් හරි අමුතු මලක්. මෙයා සීඩ්ස් වලින් හදාගත්ත එහෙමත් නැත්නම් බීජ වලින් හදාගන්නා ලද පැලයක්. ඉතින් බලන්නකො මෙයාගේ පත්‍ර දෙකක් තියෙනවා. ඒ වගේම කෙමියත් දෙකට බෙදලා තියෙනවා. මෙයාගේ කෙමිය සහ පත්‍ර වල අමුතුම ලස්සනක් තියෙනවා දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ කොළ ඒ වගේම මල සහ දෙකම එක හැඩයක් තමයි ගනු ලබන්නේ. මෙයාව අපිට රුපියල් 1500කට පමණ විකුණන්න පුළුවන්. මම දැන් කතා කරන්නේ සීඩ්ස් පැල එහෙමත් නැත්නම් බීජ මගින් රෝපණය කරගන්නා ලද පැල ගැන. ඉතින් මේවා විශේෂයෙන් මේක මේ ගණයට අයිති එකක් කියලා අපිට හඳුනා ගන්න බෑ. ඇත්තටම මේක හැඩ කිව්වත් මේක හරියට මේකම කියලා හඳුනා ගන්න අමාරුයි. මොකද මේවා දෙමුහුන් වලින් හැදෙන පැල නිසා. ඉතින් මෙයාව හඳුන්වන්නේ බ්‍රවුන් සීඩ් කියලා. සාමාන්‍යයෙන් මෙයාව රුපියල් 1200 සිට ඉහළට අලෙවි කරන්න පුළුවන් මදර් ප්ලාන්ට් එකක්. මෙයා බ්ලැක් සීඩ් පැලයක්. ඒ කියන්නේ කළු කුලයට අයිති පැලයකින් බීජ අරගෙන සාදා ගන්නා ලද පැලයක් තමයි මෙයා. මෙයාව හඳුනා ගන්න ලේසියි. මෙයාගේ මල තද කළු පාටට හුරු මෙරුන් ගතියක් තියෙනවා. ඒ වගේම කෙමිය තද කොළ පාටට හුරු ගතියක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙයාගේ අලුතෙන් එන පත්‍ර බ්‍රවුන් ගතියකට හුරුයි. ඒ කියන්නේ පත්‍ර කොළ පාටට වඩා බ්‍රවුන් ගතියක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් මෙයාව රුපියල් 1200ක් පමණ වටිනවා. ඒ කියන්නේ මල් දෙකක් එක්ක රුපියල් 1200ක් පමණ වටිනවා. අපි ආයෙත් බැංකොක් කුලට අයිති මල් කිහිපයක් ගැන කතා කරමු. මෙයාගේ නම රේන්බෝ. මෙයාව හඳුනාගන්න ඉතාමත් ලේසි. මෙයාගේ පොහොට්ටුවක් තමයි දැනට ඇවිල්ලා තියෙන්නේ. මෙයාගේ පොහොට්ටුව තැඹිලි පාට සහ කළු මිශ්‍රිත ගතියක් දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයාගේ පත්‍රත් කළු පාටට හුරු බ්‍රවුන් ගතියක් තියෙනවා දැක ගන්න පුළුවන්. මෙයාව හඳුනා ගන්න ලේසියි. මෙයා සාමාන්‍යයෙන් කුඩා පැලයක්. ඒ වගේම පත්‍රත් අනිත් පැලවලට සාපේක්ෂව ඉතාමත් කුඩායි. ඉතින් මදර් ප්ලාන්ට් එකක් සාමාන්‍යයෙන් රුපියල් 1000 සිට ඉහළ මිල ගණන් වලට අලෙවි වෙනවා. ඉතින් මේ පැලේ වටිනාකම රුපියල් 1000ක් පමණ වෙනවා. බැංකොක් කුලට අයිති මෙයාව හඳුන්වන්නේ රෝයල් පින්ක් කියලා. සාමාන්‍යයෙන් මෙයාගේ මල ජොලි මලට ටිකක් සමානයි. ඉතින් බලන්න මෙයාගේ මලේ සහ කෙමියේ දෙකම ලාරෝස පාට රුක් ගතියක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මල පරිණත වෙනකොට එහෙම නැත්නම් වයසට යනකොට මල තද රෝස පාට රුරු ගතියක් ඒ වගේම කෙමිය කොළ පාටට හුරු ගතියට හැරෙනවා දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ පත්‍රය ටිකක් මහතට තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයා රුපියල් 1000 සිට ඉහළ මිල ගණන් වලට අලෙවි කරන්න පුළුවන්. මෙයාගේ පත්‍රත් ටිකක් මහතයි. ඒ වගේම මෙයා මදර් ප්ලාන්ට් එකක්. බැංකොක් කුලට අයිති මෙයාව හඳුන්වන්නේ කවාලි කියලා. ඉතින් මෙයා සාමාන්‍යයෙන් අනිත් බැංකොක් මල් වලට වඩා විශාල පැලයක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙයාගේ විශේෂත්වය මෙයාගේ මල් වල පාට පහකින් යුක්තයි. ඒ කියන්නේ අවදියෙන් අවදියට මල් වල පාට වෙනස් වෙනවා. බලන්න අලුතෙන්ම හැදිච්ච මලක් සාමාන්‍යයෙන් දම් පාටත් එක්ක සුදු පාට මිශ්‍රයක් තමයි ගනු ලබන්නේ. ඉතින් කෙමියත් ලා දම් පාටට හුරු ගතියක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ එන මල ලා රෝස පාටට හුරු ගතියකට හැරෙනවා. ඊට පස්සේ මල සුදු කොළ සමග මිශ්‍ර වෙනවා. ඊට පස්සේ එන මල නිකන් කොළ පාටට හුරු ගතියකුත් තියෙනවා. අවසානයේ කොළ නිකන් අව පැහැට ගතියක් ඇවිල්ලා මල විනාශ වෙලා යනවා. ඉතින් සාමාන්‍යයෙන් මෙයාව රුපියල් 3500ක් පමණ වටිනවා. මෙයා බැංකොක් කුලයට අයිති මලක්.